එන්නකො මාත් එක්ක පොඩි ගමනක් යන්න. අද මම යන්නේ යුනිවර්සිටි එකට. හැබැයි ලෙක්චර්ස් නම් නෙවෙයි. ඉතින් යන්නේ කොහෙද කියලා කියන්න කලින් මට මාර වැඩක් වුණානේ. මම පිටිපස්ස ගේට් එකෙන් තමයි යන්න හැදුවේ. ඉතින් ගේට් එක වහලා තිබ්බේ. ඒ නිසා මට ආපහු හැරිලා ඉස්සරහා ගේට් එකෙන් යන්න වුණා. එන්නකො මම යන්නේ කොහෙද කියලා කියන්න. අද අපේ කැම්පස් එකට A-level කරන්න ඉන්න ළමයි වගේක් එයාලට මොටිවේෂන් ප්‍රෝග්‍රෑම් එකක් ලෑස්ති කරලා තියෙනවා අපේ කැම්පස් එකෙන්. ඉතින් ඒකේ ස්පීච් එකක් මටක් තියෙනවා. ඒකට තමයි මම මේ යන්න හදන්නේ. මම කැම්පස් එක ළඟට නම් ආවා. මම දැන් මේ යන්න හදන්නේ ජිම් එක ළඟට. මොකද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න තව පැයක් විතර තියෙනවා කියලා කිව්වා. ඒ නිසා මම අද ඔයිල් බෝතල් 3 කෝඩ් එකක් ආව මට කැම්පස් එකේ නංගිලා 3 දෙනෙක්ගෙන්. ඉතින් ඒ ටිකත් අදම දුන්නා නම් හොඳයි කියලා හිතලා ඒ ටික පැක් කරන්න ගත්තා. ඉතින් එක ඔයිල් එකක් නම් මට ජිම් එක ළඟදීම දෙන්න පුළුවන් වුණා. මොකද එක නංගි කෙනෙක් එතනට ඇවිල්ලා ඔයිල් එක අරගෙන ගියා. බලන්නකො ඉතින් මට යාළුවෙකුත් හම්බුණා. ඒ යාළුවා නම් හැබැයි මට වැඩිය කැමති නෑ වගේ. ඔරවගෙන මන් දිහා බලාගෙන ඉන්න නිසා මම ෂේප් එකේ අයින් වුණා. අපේ ප්‍රෝග්‍රෑම් එක ඔන්න පටන් ගත්තා. මුලින්ම මැඩම් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නා මේ ප්‍රෝග්‍රෑම් එක ගැන. ඊට පස්සේ මගේ ස්පීච් එක මම වගේම තව නංගිලා මල්ලිලා කීප දෙනෙක්ගේ සහ අපේ බැච් එකේ ළමයෙක්ගෙත් ස්පීච් එකක් තිබුණා. ඒ වගේම මල්ලි කෙනෙක් ලස්සන සින්දුවක් කිව්වා. ඉතින් මට ඒව ටික මේකට ඇඩ් කරන්න බැහැ. මොකද එහෙම වුණොත් කොපිරයිට් වදින නිසා. ඊට පස්සේ ළමයි මගේ YouTube channel එකේ මම කරපු යුනිවර්සිටි එක ගැන වීඩියෝ එක ඒ ළමයින්ට බලන්න ප්ලේ කරා. ඒ වීඩියෝ එකේ තිබුණේ අපේ කැම්පස් එක ගැන. අපේ කැම්පස් එක මොන වගේද කියලා තමයි මම ඒ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් ඔන්න ඔය විදිහට අපේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වුණා. ප්‍රෝග්‍රෑම් එක අවසානයේ අපේ මැඩම්ට පුංචි ගිෆ්ට් එකකුත් හම්බුණා. අපේ ප්‍රෝග්‍රෑම් එක ඉවරුණාට පස්සේ මම ඊළඟට ගියා මගේ අනිත් හෙයා ඔයිල් බෝතල් දෙක කස්ටමර්ස්ලට ගිහින් දෙන්න කියලා. ඉතින් ඒ නංගි එනකන් තමයි මම මේ මෙතනට වෙලා බලාගෙන ඉන්නේ. ඊට පස්සේ නංගිලා දෙන්න ආවට පස්සේ මම ඒ දෙන්නට ඔයිල් එක දීලා මට පුංචි වැඩ වගේක් තිබුණා. ඒ ටික කරගන්න කියලා රීඩිමට ගියා. ඊට පස්සේ තෙන් ළමයි මං කෙලින්ම ගියේ ආර්ට් එකේ කැන්ටින් එකට මගේ රෑ කෑම එක ගන්න. බලන්නකො ළමයි අතෙන් කඩන්න පුළුවන් විදිහේ අඹ තියෙනවා. ඒව තාම චූටි නිසා ඉතින් මම කඩන්න ගියේ නැහැ. ඊට පස්සේ ඉතින් මම මගේ රෑ කෑම එක අරගෙන එහෙමම බෝඩිමට ගියා. එහෙනම් ළමයි අදට එච්චරයි. අලුත් වීඩියෝ එකක් අරන් ආපහු ඉක්මනින් එන්නම්.